කරනකොට මාර්ගකට අවසර දෙන්න විශේෂ පැතුම් කිහිපයක් තිබෙනවා. ගුවන්ට ගෙන යන්නට ඒක එක්තරා විශේෂම පැතුමක් වෙන්නේ හේතුව මේ දර්ශනීය තොරණ සිතුවම් නිර්මාණය කරපු ඒ අපේ ශිල්පීතුමාගේ ආදරණීය බිරිඳ තමයි ප්‍රාර්ථනා කරන්නේ. බදුල්ලේ සිට පැමිණි චන්දි මහත්මිය විසින් චිත්‍ර ශිල්පී වන සංජීව දිරිසිංහ මහතාට සෙත් පතලා ඇත්තටම ඔබේ නෙත පිනවන ලස්සන සිතුවම් වලින් මේ තොරණ හැඩවුනේ. එතුමාගේ දෑතින් එතුමාගේ කලාකාමී හදවතින් තමයි ඒ සිතුවම් මේ විදිහට නිර්මාණය වුනේ. ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මෙවැනි දැවැන්ත ශාසනික සේවාවන් තව තවත් කරන්න යෝධ බල යෝධ වීරිය ලැබේවා. ඒ වගේම අස්වාක් කටවහක් කෝහක් ඇති නොවි තව තවත් හොඳ නිර්මාණ කරමින් මේ උතුම් වූ රටේ බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්බන ප්‍රීතිය වෙනුවෙන් තව තවත් වැඩ කරන්න ආශිර්වාදයක් ලැබේවා. අප සියලු දෙනාගේම ස්තුතියත් ඔබතුමාට පිරිනමන්නට කැමැති. මොකද තොරණක් හැදෙන්නේ එකක් විදුලි බුබුලු අනිත් එක තමයි චිත්‍ර. චිත්‍ර හොඳට තිබ්බොත් තමයි තොරණේ වටිනාකම මොනවට විදහා දැක්වෙන්නේ. ඒ නිසා ඔබතුමා ඇත්තටම මේ රටේ කලාකරුවෝ කියන්නේ කලා ශිල්පියෝ කියන්නේ මේ රටේ මිනිස්සුන්ව නලවන්න පුළුවන්. මේ රටේ ඕනම දරුණු කෙනෙක් හික්මවන්න පුළුවන්. මේ රටේ ඕනම කෙනෙකුට නේත්‍රාලංකාර ආකාරයට නිර්මාණ කරන්න පුළුවන් සංවේදී කලාකාමී හදවත් කියන අය. එවැනි අය ඇත්තටම මේ රටේ පූජනීයයි. සාමාන්‍ය මිනිසුන් අතර පූජනීයයි. එවැනි වූ කලා ශිල්පීන් වෙත කලාකරුවෙක් වගේ ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කරන කෙනෙක් විදිහට මම වගේ හදපිරි උත්තමාචාර්ය ඔබතුමන්ට පුද කරනවා එකමුතු විතුරු කාර්ය වගේම. එසේනම් කෙවිතුනේ අපි ප්‍රාර්ථනා කරමු සංජීව දිරිසිංහ ආදරණීය ශිල්පීතුමන්ට මේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. සම්බුදු කරන අලංකාර කිරීමේ පින්බල මහිමෙන් එතුමාටත් එතුමාගේ බිරිඳ පවුලේ සියලු දෙනාටම තව තවත් මහතරම් මේ රට පුරාම නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණබල ශක්තියෙන් ලෝක පාලනය කරන්නා වූ විරුල විරූපාක්ෂ දතරාෂ්ට්‍ර වෛශ්‍රවණ යන සතරවරම් දෙවි මහරජදරුවන් වහන්සේලා ප්‍රධාන මේ ශාසන භාරධාරී ශ්‍රීමත් මහා විශ්වදිව්‍ය රාජෝත්තමයාණන් ඇතුළු හතරගම සමන්නාත පත්තිනි දරිමුණ්ඩ ගම්බාර විභීෂණ සරස්වති ගණයන 33 කෝටියක් දෙවි දේවතාවුන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සැලසේවා කියලා කිව්වනේ.